dry skin එකක්ද? ඔයා උදේ පාන්දරට මුහුණ හොදලා මොයිස්චරයිසර් එක ගාලා ටික වෙලාවක් යද්දී ඔයාගේ ස්කින් එක dry වෙනවද? ඒ වගේ ස්කින් එකකට ඇත්තටම කොරියන් ස්කින් කෙයාර් පාවිච්චි කරොත් හොඳ රිසල්ට්ස් ටිකක් ලබා ගන්න පුළුවන්. ඔයා දැකලා ඇති සෝෂල් මීඩියා වල ගොඩක් කතා වෙන කොරියන් ග්ලාස් ස්කින් එක ගැන. ඇත්තටම මම දැන් ටික කාලයක් ඉඳන් try කරා. ඇත්තටම මේ කියන විදිහේ ස්කින් එකක් අපිටත් ලබා ගන්න පුළුවන්ද කියලා try කරන්න. මටත් තියෙන්නේ ඔයාට වගේම dry skin එකක්. ඉතින් කාලයක් තිස්සේ කොරියන් products try කරපු මම හොයාගත්තා මට ගැලපෙන කොරියන් dry skin එකට අදාළ වෙන routine එකක්. ඉතින් අද මම හිතුවා ඔයාලත් එක්ක මගේ ස්කින් කෙයාර් රූටින් එක ෂෙයා කරගන්න. මේක ඇත්තටම මට විතරක් හරියන දෙයක් නෙමෙයි කියලා තමයි මම බිලීව් කරන්නේ. මොකද මේ ඩ්‍රයි ස්කින් තියෙන ඕනම කෙනෙක්ට ස්කින් එක හරිම ලස්සන ග්ලෝයින් ලුක් එකක් ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් ප්‍රොඩක්ට්ස් ටිකක්. ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නෙමෙයි නම් ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් හරි කම්බිනේෂන් ස්කින් එකක් හරිද කියලා දැනගන්න ඔයාට පුළුවන් මගේ මේ පරණ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ මම කියලා දෙනවා මොනවද ස්කින් ටයිප්ස් ඒ වගේ මේ ස්කින් ටයිප්ස් වලට පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න පහලින් තියෙනවා. ඒ වගේම ඔයාලට මම ඊළඟ සතිවලදී අරන් එනවා ඔයිලි ස්කින් එකට සහ කම්බිනේෂන් ස්කින් එකට පාවිච්චි කරන්න ඕන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් මගේ channel එකට subscribe කරොත් ඔයාට ඒවා ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. මම කලින් වීඩියෝස් වලදීත් කියලා තියෙනවා බේසික් ස්කින් කෙයාර් රූටින් එකකට අවශ්‍ය කරන්නේ ප්‍රොඩක්ට්ස් වර්ග 3යි කියලා. ඒ තමයි ක්ලෙන්සර්, මොයිස්චරයිසර්, සන්ස්ක්‍රීන්. ඉතින් මේ තුන ඔයාට තියෙනවා නම් බේසික් ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒත් ඔයාට ඊට වඩා දෙයක් කරන්න ඕන නම් මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් මොනවද? ඒ වගේම මට හම්බුන රිසල්ට්ස් මොනවද කියලා බලන්න. හරි, ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්න. උදේම මම ආවා. මම සාමාන්‍යයෙන් ස්කින් කෙයාර් පටන් ගන්න කලින් මගේ මේ බෑන්ඩ් එක දාගන්නවා. මොකද ඒකෙන් හොඳට කොණ්ඩේ පස්සට තල්ලලා මට හරිම ලේසි මූණට දේවල් ඇප්ලයි කරගන්න. ඊළඟට පළවෙනි ස්ටෙප් එක තමයි මම කලින් කිව්වා වගේ ක්ලෙන්ස් කරන එක. ඉතින් මෙතන පේනවා මම පාවිච්චි කරන්නේ COSRX brand එකේ triple hyaluronic moisturizing cleanser එක. මම සාමාන්‍යයෙන් oil cleanse කරන්නේ නැහැ. මේ cleanser එක තමයි මම පාවිච්චි කරන්නේ. මම දැන් මූණ හොදලා ඉවර වෙලා තමයි ඉන්නේ මේ cleanser එකෙන්. ඊළඟ ස්ටෙප් එක තමයි toner එක. ඔයාට පේනවා මම පාවිච්චි කරන්නේ Tear කියන brand එකේ milk skin toner එක. මේක හරිම hydrating toner එකක්. මම පාවිච්චි කරපු හොඳම toner එක මෙච්චර කල් කියලා කියන්න පුළුවන්. මම COSRX එකේ toners try කරලා තියෙනවා. ඒත් මේ තරම් නම් මම ආස වෙලා නැහැ. මේක හරිම නිකන් skin එකට නිකන් milk දානවා වගේ තමයි තේරෙන්නේ. හරිම hydrating. ඒ කියන්නේ ඒ formula එක හරිම soft. ඒ වුණාට මාර්ම hydrating. ඒ වගේම අර තියෙන glow එකක්. ඒ වගේම ගොඩාක් වෙලාවක් ඒක තියෙන මොයිස්චරයිසිං ඉෆෙක්ට් එක තියෙනවා. ඔයාලට try කරලා බලන්න කියලා තමයි මේක highly recommend කරන product එකක් මම. ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි සීරම් එක. මම සීරම් එකට පාවිච්චි කරන්නේ COSRX brand එකේ Propolis Light Ampoule එක. මේකේ bee honey extracts තියෙනවා. ඒ වගේම තව ගොඩක් hyaluronic acid වගේ hydrating ingredients ගොඩක් තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මම දැන් අවුරුද්දක් විතර use කරනවා. ඇත්තටම ගොඩක් hydrating product එකක්. ඒ වගේම ඔයාට තියෙන dry skin එකක් සහ sensitive skin එකක් නම් ගොඩක් thick creams සහ thick consistencies තියෙනවා apply කරන්න බෑනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ product එක ideal කියලා තමයි මට හිතෙන්නේ. මම නම් මේ product එකට ගොඩාක් ආසයි. ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි viral ප්‍රොඩක්ට් එක. COSRX brand එකේ snail mucin එක. මේ snail essence එකත් මම දැන් අවුරුද්දක් විතර use කරනවා.
ඇත්තටම මේකේ තියෙන ඔයාලා දැකලා ඇති මේ වීඩියෝස් ගොඩක් තියෙනවා මේක ගැන. ඒකේ තියෙන මේ ඉන්ටරෙස්ටිං ටෙක්ස්චර් එක ගැන දැක්කද නිකන් අර නූල් වගේ එනවා එක. මේක ඇත්තටම යාලා කියන්නේ ස්නේල්ස්ලට නම් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. ඒත් මේක ස්නේල් මියුසන් වලින් තමයි හැදලා තියෙන එකයි මේකට ඒ නමම දාලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රොඩක්ට් එක ග්‍රෝස් වගේ පෙවුනට ඒකෙන් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඒක ගෑවට පස්සේ මගේ මූණ ඇත්තටම ග්ලොසි වෙලා ග්ලාස් ස්කින් එකක් වගේ පේනවා. ඒක හයිඩ්‍රේටින් ප්‍රොඩක්ට් එකක්. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා හැම වීක් එකේම මාත් එක්ක එකතු වෙන්න. ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි ක්‍රීම් එක. මම පාවිච්චි කරන්නේ ඇත්තටම ජෙල් ක්‍රීම් එකක්. Purito කියන බ්‍රෑන්ඩ් එකේ ඕට් ජෙල් ක්‍රීම් එක තමයි මම යූස් කරන්නේ. මේක නම් ඉවරත් වෙලා මම අලුත් එකක් ඕඩර් කරන්නත් ඕනේ. චුට්ටයි තිබ්බේ ඇත්තටම. මේක මම හැමදාම යූස් කරන ප්‍රොඩක්ට් එකක්. හරිම කාමින් ෆෝමියුලා එකක් කිව්වොත් හරි. ඒක ගෑවට පස්සේ ඇත්තටම අර හැමදේම දැන් මම කලින් ඇප්ලයි කරලා තියෙන ඒවත් එක්ක ගොඩක් අර මොයිස්චර් එක ලොක් වෙනා වගේ දෙයක් තමයි වෙන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම ක්‍රීම් එකක් යූස් කරන්න. මේක තමයි මගේ මොයිස්චරයිසර් එක. ඊළඟට ඉම්පෝර්ටන්ට්ම ස්ටෙප් එක තමයි සන්ස්ක්‍රීන් එක. මේක තමයි රවුන්ඩ් ලැබ් කියන බ්‍රෑන්ඩ් එකේ සන්ස්ක්‍රීන් එක. ගොඩාක් කොරියන් කට්ටිය මේ බ්‍රෑන්ඩ් එක රෙකමන්ඩ් කරනවා. ඒ වගේම මේ සන්ස්ක්‍රීන් එක රෙකමන්ඩ් කරනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි නෝමල් සන්ස්ක්‍රීන් වගේ නෙමෙයි. ඒ සන්ස්ක්‍රීන් එකේ ෆෝමියුලා එක හරිම ලයිට් වේට්. මගේ ස්කින් එකට ඇත්තටම මම සන්ස්ක්‍රීන් ගාලා මට ඇක්නි ආවා. ඇක්නි ආවේ මොකක්වත් නිසා නෙමෙයි. සන්ස්ක්‍රීන් කියන්නේ ගොඩක් වෙලාවට හරි තික් ක්‍රීම් එකක්. ඒත් සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්න නැතුව එළියට යන්න හොඳ නෑනේ. ඉතින් මම එක එක සන්ස්ක්‍රීන් පාවිච්චි කරලා මට ගැලපෙන සන්ස්ක්‍රීන් එක හොයාගත්තා. මේ රවුන්ඩ් ලැබ් එකේ සන්ස්ක්‍රීන් එක. ඇත්තටම ඩ්‍රයි ස්කින් එකක් තියෙන ඕන කෙනෙක්ට මේක හොඳ ඇඩිෂන් එකක් ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එකට. විශේෂයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නේ නැතුව ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එක නම් හදාගන්න එපා. මොකද සන්ස්ක්‍රීන් එක අනිවාර්යෙන් ඉම්පෝර්ටන්ට් දෙයක්. ඔයා කොච්චර දේවල් පාවිච්චි කරත් සන්ස්ක්‍රීන් නැත්නම් ඔයාගේ ස්කින් එක ඩල් ලුක් එකක් එනවා. ඒ වගේම ඉක්මනට ඒජ් වෙනවා. ඊළඟට තියෙන්නේ මගේ ආසම ප්‍රොඩක්ට් එකක්. ඒ තමයි ලිප් මාස්ක් එක Laneige කියන බ්‍රෑන්ඩ් එකේ. මේක මම රැට විතරක් නෙමෙයි උදේටත් ගන්නවා. මොකද ලිප්ස්ටික් ගන්න කලින් ගෑවහම ගොඩක් හයිඩ්‍රේට් වෙනවා. මේක පාවිච්චි කරන්න අපිට යාලා දීලා තියෙන චූටි බ්‍රෂ් එකක් වගේ එකක්. නිකන් හරිම සිලිකන් වලින් හදපු නිකන් හරිම කියුට් බ්‍රෂ් එකක්. ඉතින් ඔයාලට පේනවා ඒකේ ටෙක්ස්චර් එක නිකන් ඇත්තටම බාම් එකක්ම තමයි. ගොඩක් ඉවරත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් චුට්ටක් අරගෙන ඒකෙන් ගොඩක් හරිම පොඩි ක්වොන්ටිටි එකක් තමයි ගන්න ඕනේ. මොකද ඒක ගොඩක් තික් ෆෝමියුලා එකක් තියෙන්නේ. ඒකෙන් ගොඩක් හොඳට ලිප්ස් හයිඩ්‍රේට් වෙනවා. දැන් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ෆ්ලේකි ලිප්ස් කියන්නේ අනිවාර්යෙන් වෙන ප්‍රශ්නයක්. ඉතින් මගේත් ෆ්ලේකි ලිප්ස් එනවා. ඒ වගේම ඩ්‍රයි ලිප්ස් තියෙනවා. ඒකට ගොඩක් උදව් වෙන දෙයක් තමයි මේ ලිප් මාස්ක් එක. මම කියන්නේ හැමෝම ලිප් මාස්ක් එකක් තමන්ගේ ස්කින් කෙයාර් රූටින් එකේ පාර්ට් එකක් කරගන්න ඕනි කියලා. ඉතින් මේ ටික තමයි මගේ බේසික් ස්කින් කෙයාර් රූටින් එක. ඔයාලට පේනවා ඇති මගේ ස්කින් එක ගොඩාක් හයිඩ්‍රේට් වෙලා දැන් ග්ලාසි ලුක් එකක් ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම. Thank you so much. ඔයාලා වීඩියෝ එකේ අන්තිම වෙනකම් බැලුවා නම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම හැම සතියෙම මම වීඩියෝස් අරගෙන යනවා ස්කින් කෙයාර් රූටින්ස් ගැන, ඒ වගේම කොරියන් ස්කින් කෙයාර් ගැන ස්පෙસિෆිකලි. ඉතින් ඔයාලා ආසයි නම් ඒ වගේ වීඩියෝස් තවදුරටත් බලන්න. අනිවාර්යයෙන්ම මගේ channel එකට subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. Have a good day. Bye.